ආයුබෝවන් ඔබට සුබ දවසක්. අමුතු හැඩේ ගස්, දැවැන්ත කඳු, නිල් පැහැති මුහුද සාමාන්‍ය ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් භූදර්ශනයක්. ඔබ දන්නවද මේ ස්ථානය මොකක්ද කියලා? මේ අපූර්ව ස්ථානය හඳුන්වන්නේ සොකොට්‍රා දූපත ලෙසින්. සොකොට්‍රා දූපත පිහිටා තිබෙන්නේ අරාබි මුහුදේ යේමනයට අයත් දූපත් සමූහයක. අප්‍රිකාවේ සෝමාලියානු වෙරළටත් ඊටාම ආසන්නව පිහිටි මේ දූපත වසර මිලියන ගණනාවක් පුරා ප්‍රධාන භූමි ප්‍රදේශවලින් වෙන්ව පැවතීම නිසා ස්වභාව ධර්මය වෙනස්ම ආකාරයකට මේ දූපත වෙනස් කොට තිබෙනවා. ඒ නිසා සොකොට්‍රා ලෝකේ වඩාත්ම අద్භූත පෙනුමක් ඇති දූපත් අතරින් ප්‍රධානම තැනක් ගන්නවා. සොකොට්‍රා දූපතේ වඩාත්ම ප්‍රසිද්ධ ස්වභාවික නිර්මාණය තමයි මේ අමුතු හැඩයේ ගස්. මේ ගස් හඳුන්වන්නේ ඩ්‍රැගන් බ්ලඩ් ට්‍රී ලෙසයි. එහි අතු ඉහළට විහිදී ගොස් විශාල කුඩයක් වගේ හැඩයක් ගන්නවා. මේ ගසේ තවත් විශේෂත්වයක් තිබෙනවා. ගසට හානි වූ විට පිටවන රතු පැහැති දුම්මලයක් වැනි ද්‍රාව්‍යයක් නිසා පැරණි කාලයේ මෙයට මකරාගේ රුධිරය යන නම ලැබී තිබෙනවා. මෙවැනි ගස් විශාල ප්‍රමාණයක් එකට දක්නට ලැබීම නිසා සොකොට්‍රා දූපත වෙනත් ග්‍රහලෝකයක භූදර්ශනයක් වගේ පෙනෙනවා. සොකොට්‍රා දූපතේ විශේෂත්වය මේ ගස්වලට පමණක් සීමා වෙන්නේ නැහැ. මෙහි ජීවත් වෙන ශාක සහ සතුන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ලෝකයේ වෙනත් කිසිම ස්ථානයක ස්වභාවිකව හමු වෙන්නේ නැහැ. එයට හේතුව වසර මිලියන ගණනාවක් මේ දූපත අනෙකුත් භූමි ප්‍රදේශවලින් වෙන්ව පැවතීමයි. ඒ නිසා මෙහි ශාක සහ සතුන් ඊටාම වෙනස් පරිසරයකට අනුවර්තනය වී තිබෙනවා. මේ නිසා සොකොට්‍රාව ලෝකයේ වැදගත්ම ජෛව විවිධත්ව ප්‍රදේශයක් බවට පත් කර තිබෙනවා. සොකොට්‍රාව තවත් අමුතුම ශාකයක් සංගවාගෙන සිටිනවා. ඒ තමයි කාන්තාර රෝස ලෙස හඳුන්වන ගස. එහි කඳ විශාල වී බෝතලයක් වගේ පෙනෙන නිසා ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. වියලි සහ දැඩි පරිසරයක ජීවත් වීමට මෙම ශාක සුවිශේෂී අනුවර්තනයක් දක්වනවා. මෙවැනි අමුතු හැඩයේ ශාක නිසා සොකොට්‍රාවේ දර්ශන ඡායාරූපයකින් දැක්කත් විශ්වාස කරන්නට අපහසුයි. අද්භූතයි. නමුත් සොකොට්‍රා කියන්නේ ගස්වලින් පමණක්ම සමන්විත දූපතක් නොවේ. මෙහි දැවැන්ත කඳු, ගුහා, සුදු වැලි සහිත වෙරළ තීරයන්, පැහැදිලි නිල් පැහැති මුහුදු තීරයනුත් දැක ගන්න පුළුවන්. දූපතේ සමහර ප්‍රදේශවල කඳුකර භූදර්ශනයත් තවත් ප්‍රදේශවල මුහුදු වෙරළත් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් දර්ශන නිර්මාණය කරනවා. කුඩා ප්‍රදේශයක් තුල පරිසර පද්ධති කිහිපයක්ම දැකගත හැකි අපූර්ව ස්ථානයක් ලෙස මේ සොකොට්‍රාව හඳුන්වන්නට පුළුවන්. 2008 වසරේදී යුනෙස්කෝ විසින් සොකොට්‍රා දූපත ලෝක උරුමයක් ලෙස නම් කළා. ඒ තීරණයට ප්‍රධානම හේතුවක් වෙන්නේ මෙහි ඇති අද්විතීය ජෛව විවිධත්වය සහ ලෝකයේ වෙනත් තැන්වල නොමැති ස්වභාවික සම්පත් බහුලව පැවතීමයි. සොකොට්‍රා කියන්නේ සාමාන්‍ය දූපතක්ම නෙවෙයි. එය පෘථුවියේ පිහිටි නමුත් වෙනත් ග්‍රහලෝකයක් වැනි විස්මිත ස්ථානයක්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මෙවැනි විස්මිත තැන් අපගේ නාලිකාව තුලින් දකින්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අපිව